කියන එක. ඊට පස්සේ අපි එනවා දෙවෙනි ගැටලුවට. ලඝු ගණක සම්බන්ධ ගැටලුවක්. අපිට කියනවා ලඝු ලඝු 10 පාදයට 2 සමානයි එනම් ලඝු 10 පාදයට 5 කියන එකේ අගය හොයන්න. ලඝු 10 පාදයට 5 කියන එකේ අගය හොයන්න කියලා කියනවා. හරි. මේක හිම ගන්නවා. ලඝු 10 පාදයට වෙන මේ 5 කියන එක මම ලියා ගන්නවා. 10 බෙදීම 2 කියලා. 10 බෙදීම 2 කියලා ලියා ගන්නවා. දන්නවා ලඝු පාදයක් ඇතුලේ බෙදීමක් තියෙනවා නම් ඒක මට ලඝු අන්තරයක් විදිහට ලියන්න පුළුවන්. ලඝු 10 පාදයට 10 අඩු කිරීම ලඝු 10 පාදයට 1. එතකොට මෙතන ලඝු 10 පාදයට 10 කියන එකේ උත්තරේ 1යි. ලඝු 10 පාදයට 2 කියන එකේ උත්තරේ A. එහෙනම් අපිට ඒක ඇසුරෙන් මේකේ උත්තරේ ලියන්න පුළුවන් දැන්. මේකේ උත්තරේ 1 අඩු කිරීම A. එහෙනම් ලඝු 10 පාදයට 5 කියන එකේ උත්තරේ අපිට කියන්න පුළුවන් 2යි කියලා. අපි ලඝු 10 පාදයට වෙන මේ 5 කියන එක තියාගත 10 බෙදීම 2යි කියලා. එතකොට ඒක 10 බෙදීම 2 බෙදීම ලඝු 10 පාදයට 10 අඩු කිරීම ලඝු 10 පාදයට 2 අන්තරයක් විතර ලියාගන්න. ලඝු 10 පාදයට 10 කියන්නේ 1යි. ලඝු 10 පාදයට 2 කියන්නේ A. මේකේ උත්තරේ එනවා අඩු කිරීම A කියලා.